පුත්තාවත්තු මනුස්සානංති මිනිස්සෙක් හදන්න යෝනේ. දැන් හදන්නේ මොකද? සල්ලි කාරයෙක්. මතක තියාගන්න පින්වත්නි, සල්ලි කාරයෙක් හැදුවොත් වෙන දේ තමයි කතා කරන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පුත්තාවත්තු මනුස්සානංති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි, ඒ අජන්තා මහත්මිය මූලික කරගෙන මේ නිවසේ මේ ලොකු කුඩා සෑම දෙනාම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ විශේෂයෙන්ම කේ කරුණාවති මාතාවගේ මිය පරලොව ගිහිල්ලා දින 7ක් පිරීම නිමිත්තෙන් පවත්වන්නට යෙදෙන ධර්මදේශනාව සඳහා ඒ වගේම පින්කම් මාලාවක් කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ කරුණාවති මෑණියන්ට පින් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම ජී සෝමපාල මහත්මයා නැත්නම් පියාණන්ට පින් අනුමෝදන් කරන්නටත්, ජී ඉන්ද්‍රාණී ජයන්ති මහත්මිය සහෝදරියට මිය පරලොව ගිහිපු පින් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම ජී සමන්ත මහත්මයා නැත්නම් සහෝදරයා සිහිපත් කරලා මේ නිවස තුල ඉෂ්ට සිද්ධ කරන්නට යන ඒ පින්කම් මාලාවේ ප්‍රධානම පින්කම් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට සබ්බ දානං ධම්ම දානං ජිනාදී කියන මාතෘකාව යටතේ අද මේ නිවස තුලත් මේ විදියට මේ ධර්ම දේශනාවක් පවත්වන්නට මූලික වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ ඒකේ කරුණාවති මහත්මිය අපේ විහාරස්ථානයේ වෙනුවෙනුත් සෑහෙන වැඩ කොටසක් කරන්නට යෙදුණා. ඒ අතරදී අපි දන්නවා විහාරස්ථානයේ සෑම පොහොය දවසකදීම අපි එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලා ගෙනලා ඒ පවත්වන ධර්මදේශනාවන් සඳහා මුදල් පිරිකර මා මේ විහාරස්ථානයේ පැමිණිදා සිට බාර අරගෙන ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුනේ ඒ කරුණාවති මෑණියන්. ඒ විතරක් නෙමෙයි, ඒ මෑණියන්ගේ මේ අජන්තා මහත්මිය දිහා බැලුවාමත් එදා අවසාන දවසේ මිය පරලොව යන දවසෙත් මට මතකයි. මම හිතන්නේ උදේවරුව තුල මිය පරලොව ගියා නම් මතන 12ට 11ට විතර. හැබැයි උදේ දාණය ඒ නිවසට වඩම්මවාගෙන ඇවිල්ලා බුද්ධ පූජාව පූජා කරලා මගේ පිඟානටත් එමෙන්න මගේ පළඟනටත් අවසාන දම් පිඬක් බෙදලා මාත් සමග ඒ විදියට ගාතාවල් කියලා ඊගත කරපු ජීවිතය දිහා බැලුවාම අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට අපි දන්නවා මරණයක් ඊගාවට මරණයෙන් පස්සේ නැවත උප්පත්තියක් සඳහා ලබා ගන්නට අවශ්‍ය කරන ඒ කර්ම අතරේ තියෙන මරණාසන්න කර්ම කියලා අපි සඳහන් කරනවා. ඉතින් ඒ කර්මය දානයක් දීම තුළින් සකස් කර ගන්නට තරම් වාසනාවන්ත වුණු මෑණියන් කෙනෙක් හැටියට මේ කරුණාවති උපාසක මාතාව හඳුන්වලා දෙන්නට පුළුවන් කමක් තියෙනවා. ඉතින් කොහොම වුණා වුණත් ඉතින් මූලික අරමුණ වෙලා තියෙන්නේ ඒ පෙර කරපු පින් වගේම මේ මිය පරලොව ගිය ඇත්තන් සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීම. ඉතින් මේ විදිහට මේ සද්දවසේ දානයක් එහෙම නැත්නම් සද්දවසේ ධර්ම දේශනාවක් පවත්වනකොට විශේෂයෙන්ම මේ විදිහට මේ බුද්ධ දේශනාව තුළ අපි කොහොමද මේ පින් අනුමෝදන් කරන්නට මූලික පරමාර්ථය වෙලා තිබ්බේ? එදා
වේලු වේළුවනාරාම පූජාව සේනානි බිම්බිසාර රජතුමා විසින් පූජා කරන්නට යෙදුණා. අනේ ආකාරයට පූජා කරලා තාමත්ම සතුටින් කාලය ගත කරන වෙලාවේ එහෙම නැත්නම් ඒ රාජමාලිගාව තුල කල්ප 92ක් තිස්සේ තමන්ගේ වර්ග પરම්පරාවේ ඥාතීන්ට පින් බලාපොරොත්තුෙන් මේ විදිහට පැමිණීම හේතු කොටගෙන අරමුණු කරගෙන තමයි බුද්ධ දේශනාවේ මේට අවුරුදු 2580කටත් කලින් මියගිය ඇත්තන් වෙනුවෙන් පින් අනුමෝදන් කරන්නට යෙදුනේ. ඉතින් ඒ දිහා බැලුවහම විශේෂයෙන්ම මේ විදිහට ඒ පින් අනුමෝදන් කරන්න වැඩසටහන් ක්‍රියාත්මක වුණාට පස්සේ තමයි අපිත් මේ ආකාරයට මේ බෞද්ධයන් හැටියට මේ නිවසක් තුල කෙනෙක් මේ පරිලෝ යනට යෙදුනාම 7 දවසේ දානයක් එහෙම නැත්නම් දෙනවා 7 දවසේ බණක් කියනවා ඒ වගේම දානෙ දෙනවා. ඉතින් මේ විදිහට පින් අනුමෝදන් කරා. ඉතින් ඒක නිසා අද කොහොමවත් පසුව ඒ කතාව සමහර වෙලාවට වෙලත් මතක් කරගන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ ධර්ම දේශනාව තුළ අද මම මාතෘකාව බවට පරිවර්තනය කරගත් මාතෘකාව බවට යොදාගත්තේ පුත්තා වත්තු මනුස්සානංති කියන තාමත්ම කුඩා වාක්‍යයක්. පින්වත්නි මෙන්න මේ දේශනාව සඳහන් කරද්දී එහෙම නැත්නම් මේ කාරණාවල් විස්තර කරගෙන යද්දී එදිනදා අපි කතා කරන වචන 6ක් ගැන විස්තරයක් කරන්නට බලාපොරොත්තු වෙනවා. අන්න එතකොට අපිට දැනගන්නට පුළුවන් කමක් තියෙනවා. මොකද මේ සමාජයේ දිහා බැලුවාම කරුණම්මට නම් ඒ වාසනාවක් තිබුණා. තමන්ගේ දරුවන් වස්තුවක් හැටියට හදාගෙන තිබුණා. හැබැයි අපි තේරුම් ගන්න ඕන මොකද්ද වස්තුවක් කියලා කියන්නේ? මේ සල්ලි පස්සේම හවාගෙන යන ජීවිතය තුල බුදුරජාණන් වහන්සේ කොහොමද පුත්තා වත්තු මනුස්සානං තී කියන මාතෘකාව යටතේ අපිට ඉගෙන ගන්න කියලා දුන්නා. ඉතින් ඒක නිසා මෙන්න මේ වචන එහෙම නැත්නම් මේ මාතෘකාව විස්තර කරගෙන යද්දී මම බලාපොරොත්තු වෙනවා තවත් වචන 6ක් ගැන සඳහන් කරන්න. එතකොට මේක අපිට විස්තර කරගන්නට ලේසි. හැබැයි මේ මාතෘකාවේ ප්‍රධාන අරමුණ දැන් කල්පනා කරලා මේ වෙනකොට මම මේ කියපු වචන 6ට ඔයගොල්ලෝ බර තියපු විදියට ඔයත් ජීවත් වෙනවා. මේ ජීවත් වෙද්දි මම මෙන්න මේ කියන වචන 6න් වැඩිපුර බර තියලා තියෙන මොනවටද කියලා ඔයත් උන්ට හිතනකොට ඇත්තටම අපිට වැරදුනා නේද කියන එක ගොඩක් වෙලාවට තේරෙන්න ඉඩ තියෙනවා. ඇයි මම එහෙම කියන්නේ? මං කියනවා මෙන්න මේ වචන 6. ඒ තමයි පළවෙනි වචනය සල්ලි. හරි ආස වචනයක්. කවුරුත් කැමති වචනයක්. සල්ලි. සල්ලි වලට ඉංග්‍රීසියෙන් කියනවා money. ඒ වගේම තවත් වචනයක් තියෙනවා. ඒක තමයි ධනය. ධනය. ඉංග්‍රීසියෙන් කියනවා wealth කියලා. තවත් වචනයක් විස්තර කරනවා තමයි සම්පත්. ඒ වගේම තවත් වචනයක් කියනවා දේපල. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා property. ඒ වගේම අනිත් වචනේ තමයි පස්වෙනි වචනය වත්කම් asset කියලා අපි කියනවා. එහෙම නැත්නම් ඊගාව වචනෙට මම සඳහන් කරන්න යන වත්තු එහෙම නැත්නම් වස්තු. ඒක නිසා දැන් මෙතන තියෙන්නේ එකිනෙකට වෙනස් අර්ථයන් දෙන සිංහල වචන 6ක්. එකිනෙකට වෙනස් අර්ථයන් දෙන ඉංග්‍රීසි වචන 6ක්. 6ක් වල මම වස්තු කියන ඉංග්‍රීසියෙන් කියලා කිව්වේ නෑ. ඇත්තටම මම ඒකට දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් වස්තු වලට මොනවා හරි කියන ඉංග්‍රීසි වචනයක් තියෙනවද කියලා මේ ධර්ම දේශනාව මගදී මටත් කියලා දෙන්න මාත් කැමතියි ඉගෙන ගන්න. හැබැයි හොඳට මතක තියාගන්න පින්වත්නි මේ සල්ලි සහ ධනය කියන මාතෘකාව දැන් මට කියන්න. හැබැයි මම මෙතෙන්දී තවත් වචනයක් කියලා පටන් ගන්නම් මේක. ඒකට හේතුව තමයි මම කොයියම්ම වෙලාවකදීවත් අදහස් කරන්නේ මේ සල්ලි කියන එක හොඳ නැති දෙයක්. එහෙම නැත්නම් නරක දෙයක් කියලා මම කියන්නේ. දෙවනි කාරණාව සල්ලි කොතරම් හම්බ කරත් ඇති එහෙම නැත්නම් ඇති කියන එක මම කියන්නේත් නෑ. ඒ වගේම
සල්ලි හොයන එක වැරදි වැඩක් එහෙම නැත්නම් නරක වැඩක් කියන එක අදහස් කරන්නේ නැහැ. හැබැයි අපි සල්ලි හොයන එක ක්‍රමය එහෙම නැත්නම් හොයන්න ඕනේ මොකද කියන එකත් සඳහන් කරනවා. ඇයි? සල්ලි මොකටද හොයන්නේ? සල්ලි ඔයගොල්ලෝ උඩ ගන්න. ඔයගොල්ලෝ දන්නවා අරගෙන යන්න බෑ. හැබැයි ජීවත් වෙලා ඉන්නේ උන්ට ජීවත් වෙන්න නම් මොනවා කරන්න ඕනේ? හොයලා තියලා යන්න ඕනේ. ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි පින්වත්නි හොඳට මතක තියාගන්න දැන් මං අහනවා ඔයත්තගෙන් පොඩි ප්‍රශ්නයක්. ඇත්තට මේ ගමේ මේ රද්දේගොඩ කියන ගමේ ඇඳක් කීයක් විතර වෙයිද? මේ රද්දේගොඩ කියන ගමේ ඇඳක් කීයක් විතර වෙයිද? අපි හිතමු 15000යි. එච්චර අඩුවද දිනවද? හරි. 15000ක් හරි. හරි. ඇඳක් අපි හිතමු නිකන් ඩබල් ඇඳක්. තනි ඇඳක් වෙන්න බෑ. ඔව් 25000යි කිව්ව. ඩබල් ඇඳක් ගන්නවා 25000ක් දීලා. එතකොට මෙට්ටයක් ඒකත් ඒ වගේ. මෙට්ටෙකුත් ගන්නවා 25000ක් දීලා. එතකොට ඇඳට 25000යි මෙට්ටෙටත් 25000යි. තව ඇඳක මොනවද තව තියෙන්නේ? ඇඳ තියෙනවා මෙට්ටේ තියෙනවා. ඒවට කොට්ටෙකුත් අපි දුන්න රුපියල් කොට්ට දෙකක්වත් දාන්න එපා ඩබල් ඇඳක්. කොට්ටත් දෙකක් තියෙනවා. එතකොට තව නෙට් එකක් ගත්තත් කියනවා. නෙට් එකකුත් 3000ක් කියනවා. එතකොට මේ සියලු දේවල් වල එකතුව අපි හිතමු රුපියල් 75000ක් කියනවා. නේ අපි ගන්නවා ඇඳක් 25000යි අපි ගන්නවා මෙට්ටයක් 20000යි 45000යි ගන්නවා කොට්ට දෙකක් 2000යි 47000යි අපි ගන්නවා නෙට් එකකුත් අපි හිතමු කොහොමත් අඩුම ගානේ 50000ක් කියන මම මේ පොඩි ප්‍රශ්නයක් අහන්න හදන්නේ මේ රද්දේගොඩ නින්ද කීයක් වෙයිද? මේ රද්දේගොඩ කියන ගමේ නින්දේ වටිනාකම කීයද? රෑ ඉඳන් උදේ ඉඳන් එහෙම නැත්නම් රෑ 10 ඉඳන් ගියමු 10 ඉඳන් උදේ 4 වෙනකන් අපි නින්දක් ගන්නවා නම් ඒකේ වටිනාකම කීයක් විතර වෙයිද? අනේ අපි ආවුදුනේ අපිට නින්දේ වටිනාකමක් නැහැ. අපිට ඇඳ තිබ්බනම් ඇති නිදාගත්තත් එකයි නැත්තත් එකයි. එහෙමද? අන්න එක මතක තියාගන්න පින්වත්නි. අපි සල්ලි හෙව්වාට අපිට ගන්න බෑ මොකද්ද? ඇඳක් ගන්න පුළුවන්. මෙට්ටයක් ගන්නත් පුළුවන්. හැබැයි සල්ලි වලට නින්ද ගන්න බෑ. හැබැයි නින්ද කියන්නේ මොකද්ද? නින්ද කියන්නේ ධනයක්. නින්ද කියන්නේ ධනයක්. හොඳට නිදාගත්තොත් තමයි නිරෝගීව ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. නිදාගත්තේ නැත්නම් උදේට නැගිට්ටාම තවත් වැඩක් කරන්න තරම් ශක්තියක් නැහැ. ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න ඔය ඇත්තන්ට සල්ලි වලින් බෙහෙත් ගන්න පුළුවන්. හැබැයි නිරෝගී ගමනක් ගන්න බෑ. එහෙනම් නිරෝගීකමද ධනයක්. ඒ වගේම ඇයි මං එහෙම කිව්වේ කෙනෙක්ට හිතන්න පුළුවන් ඇයි අපි හැමෝටම ලෙඩ වුණාම සල්ලි දීලා බෙහෙත් ගන්නවනේ. ඒතර බෙහෙත් ගත්තාම හොඳ වෙන්නේ. නෑනේ හරි බෙහෙත් ගන්න පුළුවන් සල්ලි වලින්. මම කියන්නේ සල්ලි වල හැටි. සල්ලි වලින් හැබැයි බෙහෙත් ගත්තට නිරෝගීකම ගන්න බෑ. සල්ලි වලින් ඇඳුම් ගන්න පුළුවන්. හැබැයි සල්ලි වලින් ලැජ්ජාව ගන්න බෑ. සල්ලි වලින් මේකප් දා ගන්න පුළුවන්. හැබැයි සල්ලි වලින් ලස්සන වෙන්න බෑ. අන්න ලස්සන කියන්නේ ධනයක්. ලැජ්ජාව කියන්නේ ධනයක්. නිරෝගීකම කියන්නේ ධනයක්. හැබැයි ඒව සල්ලි වලට ගන්න
බෑ. අන්න ඒක නිසා පහුගිය කාලෙත් හොඳට මතක් වෙන්න පුළුවන්. සල්ලි හැටියට මේ ලෝකේ තියෙන්නේ නෝට්ටු තියෙන. ඒ වගේම කාසිද තියෙන. කාසි තියෙන නෝට්ටු තියෙන. හැබැයි කාසි කන්නත් බෑ. කාසි නාන්නත් බෑ. නෝට්ටුද කන්නත් බෑ. හැබැයි සල්ලි නැතුව මුකුත් කරන්නත් බෑ. හැබැයි සල්ලි වලට ධනය ගන්නත් බෑ. ඔයත්ෝ සින්දු අහලා තියෙනවද? ඔව්. මේ දද්දේ ගොඩ වයසක උදවිය එහෙම නැත්නම් මේ උපාසකම්මලා සින්දු අහන්නේ නැහැ. බණනේ දන්නේ. බණ තමයි දන්නේ. ඇයි? බණ අහනවනේ ගොඩක්. හැබැයි අපේ පැත්තේ තිබ්බ බණපදයක් ඒ කාලේ වැරදි බණපදයක්. ගාතාවක්. මොකක්ද? මොකටද කාසි බාගේ හොයා ගියා යනකොට ගෙනියනවද දැක්කද නේද? සිවුරක් ඇඳන් හිටි මටත් අනේ ඔයාලු කොච්චර බනහලා තියෙනවාද නේද? මොකටද කාසි බාගේ හොයා ගියා. වැරදි වැඩක්, වැරදි කතාවක්. මම ඒක පිළිගන්නේ නැහැ. හැබැයි සල්ලි හොයලා තියන්න ඕන. මතක තියාගන්න පින්වත්නි, සල්ලි අපේ මිනිස්සු සල්ලි හෙව්වාට ඉන්දියාවේ ඉන්නව මිනිසෙක්, මේක කතාවක් පොඩි. ඉන්දියාවේ හිටපු මිනිසෙක්ට හොඳ ප්‍රසිද්ධ කෙනෙක්, මිනිස්සු සලකන කෙනෙක්, ප්‍රකෝටිපතියෙක්. දවසක් මාධ්‍යවේදියෙක් ගිහලා අහනවා ප්‍රශ්නයක්. ඒ තමයි, ඔයාට හොටෙල් කීයක් තියෙනවද? හොඳ කෝටිපතියෙක්, ප්‍රකෝටිපතියෙක්, මල්ටි මිලියන කෙනෙක්. ඔව්. ඔයාට හොටෙල් 4ක් තියෙනවා. ඔව්. ඒකේ තට්ටු 14ක් එකක තියෙනවා. ඔව්. ඒකේ මේ ළඟකදී වෙඩින් එකකුත් ගත්තා. ඔව්. ඒ වෙඩින් එක ඔයාගේ ඊගාව හොටෙල් එකෙත් ගත්තා. ඔව්. හොටෙල් වලට අමතරව තව ඔයා කම්පැනි කීපයක් තියෙනවා. ඔව්. ඒවයි ඉන්න සේවකයෝ ගන්න ඔයාවත් දන්නේ. ඔව්. ඒ මොදිවට ඔයා ලංකාවේ මන්නම් අපි අහලා තියෙන මේ රද්ද ගොඩක් ෆුඩ් සිටියක්ද කොහෙද දාන්නේ යනවලු. ෂෝක් නේ. එහෙම ගිහලා ලංකාවෙත් මොකක් හරි පටන් ගන්නව නේද? ඔව්. මාධ්‍යවේදියා කනට කරලා අහනවා ඇති වෙන්නේ නැත්. මාධ්‍යවේදියා මොකද අහන්නේ? කනට කරලා අහනවා ඇති වෙන්නේ නැද්ද කියලා. හැබැයි මතක තියාගන්න බින්දුතර ලස්සන උත්තරයක් දෙනවා ඉන්දියාවේ මිනිස්සෙක්. ඔව් ඇති. මට ඇති. හැබැයි ඉන්දියාවට මදි. ඒ මිනිස්සු රටටත් එක්ක සල්ලි හොයන මිනිස්සු. ඒක නිසා සල්ලි හොයන එක නෙමෙයි පින්වත්නි ප්‍රශ්නේ. අපිද මේ වෙනකොට මේ සල්ලි හොයන කතාව කොච්චර දුරට වැඩි වෙලාද කිව්වොත් දැන් මම අහනවා මගේ මාතෘකාවක් මොකද්ද? පුත්තා වත්තු මනුස්සානන්ති. අපි ළමයි හදන්නේ ඉස්සර කාලේ මේ ලෝකෙ හිටියා ධනවත්තු. සල්ලිකාරයෝ නෙමෙයි. දැන් මේ ලෝකේ ධනවත්තු නෑ, සල්ලිකාරයෝ ඉන්නවා. ඇයි? අපි හදන්නේ සල්ලිකාරයෝ නිසා. හැබැයි මතක තියාගන්න සල්ලි නැති වුණාට ධනවතෙක් වෙන්න පුළුවන්. හැබැයි සල්ලිකාරයෙකුටද ඕනනම් ධනවතෙක් වෙන්නත් පුළුවන්. හැබැයි සල්ලි තියෙන හැමෝම ධනවත්තු නෙමෙයි. ආන්න ඒක නිසා මම මේ රද්දෙකුඩට යෝජනාවක් කරනවා. හැදුවා පන්සලේ දහම් පාසලක්. මං එනකොට හිටිය ළමයි දෙන්නයි, දැන් 40යි. තාම මාස 4යි. ආන් හදනවා දහම් පාසලේ ධනය. එහෙම නැත්නම් ධනවත් පුතු. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ ධනය කියලා කියන්නේ. අපි දන්නවා කෙනෙක්ට පුළුවන් ළමයෙක් හදලා ඕනනම්
සල්ලිම හොයපන් කියලා මේ අධ්‍යාපන රටාව තුල ඇදගෙන දුවනවා. හැබැයි ධනය නැහැ. ඉස්සර මිනිස්සු ගාව තිබුණේ ධනය සල්ලි වලට වැඩිය. ඉස්සර එකට දුන්නේ ධනයට, දැන් එක දෙන්නේ සල්ලි වලට. ඇයි? මේ මුදලට නැති වටිනාකමක් දීලා තියෙනවා. අපිට තියෙන මොනවද? අවශ්‍යතා. දැන් ඔයාටද කෑම ටිකක් ඕන, ඒක අවශ්‍යතාවයක්. හැබැයි අපිට බඩු මුට්ටු ඕන. මං කිව්වා වගේ නිදා ගන්න අවශ්‍යතාවයක්. ලෙඩක් වුණාම බෙහෙත් ටිකක් ගන්න ඕනේ. අවශ්‍යතාවයක්. දැන් අපි ළමයි හදන්නේ මොකටද? ඔය හැම අවශ්‍යතාවයකටම උදව් ඕන කියලා අපි හොයන්නේ මොනවද? ඔයත් ලෙඩ වෙනවාට මට කියන්නේ මේ රද්දිගුඩ ගමේ ලෙඩ වෙනවාට බයක් එනවා නම් බෙහෙත් හොයන් යනවාද? සල්ලි හම්බ කරනවාද? සල්ලි හම්බ කරනවා. ඇයි? සල්ලි වලින් බෙහෙත් ගන්න පුළුවන් නිසා. අනන් බලන්න කොහේවත් නැති මේ කාසියකට කිසිම වැඩක් කරන්න බැරි කොලයකට කන්නත් බෑ, නාන්නත් බෑ, කිසිම මොනවාකට ගන්නත් බෑ. එහෙම එකකට අපි දුන්නා වටිනාකමක් මොනවද? අපේ අවශ්‍යතා සපුරා ගැනීමේ වටිනාකම දුන්නා අපි ඒ නෝට්ටුවට හරි කොලේට හරි. දැන් අපි දුවනවා ඒ නෝට්ටුව හරි කොලේ හරි හොය. තියෙන ගැටලුව දැන් නෝට්ටුවයි කොලේ විතරක් හොයනවා. හැබැයි ධනය නැතු. පුත්තාවත්තු මනුස්සන්ති. දැන් මේ කොච්චරද කිව්වොත් බලන්න එකම විභාගයක් ලියන්න. එකම විදියේ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්නේ. එකම වෙලාවේ ලියන්නේ. එකම දවසේ ලියන්නේ. එකම විදියේ මට්ටම් වල එහෙම තමයි උපාධියක් තියෙන කියලා හිතන්නකො. උපාධියක්වත් තියෙන කෙනෙක් තමයි උගන්වන්නේ. දැනුම ඒ එකම මට්ටමේ තියෙන කට්ටිය තමයි උගන්වන්නේ. එකම විභාගෙ ලියන්නේ. එකම ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්නේ. එකම කාල රාමුවක උත්තර ලියන්නේ. හැබැයි ප්‍රතිඵල වෙනස්. ඇයි මේ? දැන් මතක තියාගන්න පින්වත්නි, ඔය ඇත්තොන්ට හිතෙනවා ඇති සමහර වෙලාවට අපි මේ ළමයි හදන්න මේ විඳින දුක සමහරට අම්මලා තාත්තලා කන්නේත් බොන්නේත් නැහැ. සමහරට හොඳට ඇඳලත් නැහැ. ළමයා සල්ලිකාරයෙක් කරන්නට වෙර දරලා ඇත්තටම සමහරට සල්ලිකාරයෙකුත් කරලා ඌව ડોක්ටර් කෙනෙකුත් කරලා එහෙම නැත්නම් වෙන කොහේ හරි රටකට යවලා මහලු මඩම් වල ඉන්න අම්මලා තාත්තලා නැතුවා නොමෙයි මේ ලංකාවේ. ලංකාව ඕනේ අද්දි ගොඩක් තියෙනව නේද? මේ අජන්තා මහත්මිය මේක තමයි. වැඩිහිටි නිවාසයකට උදව් කරන නිසා එයා ඒක දන්නවා. ඔය වැඩිහිටි නිවාසේ නැද්ද? හොඳට ළමයි උගන්වලා ඉංජිනේරු කරලා දොස්තරලා කරලා සල්ලිම හොයපාන් කියලා එලවලා ඔය වැඩිහිටි නිවාසේ නවත්තලා ඔක්කොම එහෙමයි. ආන් මොකද උනේ අපිට? හෙව්වා සල්ලි. හැබැයි නින්ද කියන්නේ ධනයක්. අද මේ කරුණම්මලෙඩ වෙලා ඇඳට වෙලා ඉන්න වෙලාවේ දානයක් දෙන්න හිතුණා. සාදුකාර පවත්වන්නට හිතුණා. මම ඇස් දෙකෙන් දැක්ක මම දානට ආපු නිසා. හිතෙන්නේ ගුණධර්ම දන්න, යුතුයකම් දන්න, අවශ්‍ය දේ මොකද්ද කියලා තේරෙන මේසන් බාස් කෙනෙක් හොඳයි කියලා ඕස්ට්‍රේලියාවේ ඉන්න ડોක්ටර්ට වැඩි. ආන්න ඒක නිසා බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම කියන. අනිත් එක ඔය ඇත්තටම ඔය විඳින දුක දිහා බැලුවහම දැනෙන දුක මොකක්ද දන්නවද? හිතන්න 1505ට කලින්
ඒ කියන්නේ 1505 තමයි ලංකාවට පෘතුගීසීන් ආවේ. මේ පෘතුගීසීන් ඉංග්‍රීසීන් ලන්දේසීන්ට යටත් වුණු කාලේ උන්ට බඩු මිලදී ගන්න ඕන හින්දා මේ මුදලක් කියන එකක් අපිට හඳුන්වලා දුන්නු නිසා මේකට හිර වුණා මිසක් නැත්තම් ඒගොල්ලෝ වෙන කලින් ලංකාවේ මිනිස්සු ජීවත් වුන්නේ. අදට වැඩිය ඒ කාලේ සතුට තිබුණේ බුදුදහමද ඒ කාලේ මීට වඩා හොඳට තිබුණේ. දැන් ඕන යට හිතින් ගියයි ඔය කිව්වට අපි හාමුදුරනේ ඔක්කොම පන්සල් වලින් හාමුදුරුවෝත් කරන්නේ එක එක ක්‍රම වලින් මිනිස්සුන්ට මොනවා හරි මොටිවේෂන් එකක් දීලා සල්ලි අවසාන ප්‍රතිඵලයේ හැටියට සල්ලි එකතු කරන එක නේද? මම එක්කෙනෙකුට කියලා කියන්නේ නැහැ. හැබැයි ඒ කාලේ මොනවද තිබ්බේ? ඒ කාලෙත් තිබුණා රත්තරන්. ඒව රත්තරන් කියන එක මැන්නේ මසු වලින්. අහලා දිනවනේ රන් මසු. නේ. රන් මසු නෑ කියා. මා පිලි දුයි කියා. කීවානේ. අන්න ඒක නිසා මතක තියාගන්න ඒ කාලෙත් එහෙම තිබුණා. හැබැයි දැන් මම කියාගෙන ආවේ මේ දේශනාව තුල ඔය ඇත්තෝ නිකමට හිතන්න මෙහෙම. දැන් මේ ළමයි හදන්න ළමයි සල්ලිකාරයෝ කරන්න ධනවතුන් කරන්න නෙමෙයි. සල්ලිකාරයෝ හදන්න කියලා ඕගොල්ලෝ මේ මා ලොකුවට කරන දේ නිකන් හදලා බලමු ගන්න. ඉස්කෝලේක මට කියන්න පැය කීයක් උගන්වනවා? ඈ පුතා ඉස්කෝලේ පැය කීයක් උගන්වනවද? 6යි. සතියට දවස් කීයක් උගන්වනවද? 5යි. අපි යන කාලෙත් එහෙමයි. සතියට දවස් 6යි, දවසට පැය 6යි, සතියට දවස් 5යි. සතියට පැය කීයද? 6 වර 5 30යි. මාසෙට නම් 120යි. අවුරුද්දට නම් 5000 අවුරුද්ද නම් 1200යි. මාසෙට නම් 1200යි. ඒ වගේ ඒවා 12. 15600. එතකොට බැලුවොත් කෙනෙක් අවුරුදු 13ටම එක වසරට බාර දීලා නැත්නම් මොන්ඩිසෝරියට බාර දීලා 13 පන්තිය දක්වා ගියොත් අවුරුදු 13යි. මාසෙට 1000 සතියකට පැය 30යි. 3 වරක් 4 12යි 120යි මාසෙකට. ඒ වගේ ඒවා 12 10ක් නම් 1200යි. තවත් 1200ක් වුණොත් නේද? 1200 ඒවා 12. ඒක බෙදුවොත් අපි අවුරුදු හැටියට ඇත්තටම ඉන්නේ අවුරුද්දයි මාස 7ක් විතර. හැබැයි ඇත්තටම අවුරුදු 13ටම ඉගෙනගෙන තියෙන අවුරුදු වලින් බැලුවොත් අවුරුද්දයි මාස 7ක්. ඒතර බලන්න මේ අවුරුද්දයි මාස 7ක් නම් දවස් වලින් බැලුවොත් 650ක් විතර. එතකොට මේ 15600ක් වගේ පැය ගාණක් නම් උගන්වලා තියෙන්නේ මේ අවුරුදු 13ටම. හැබැයි ඒකත් ඒ කාලෙම වෙනවද? එහෙනම් අවුරුද්ද පළවෙනි අවුරුද්දට බාර දුන්නු තැන ඉඳන් 13 වසර දක්වාම හැම පීරියඩ් එකකටම සර්ලා ඇවිල්ලා උගන්වන්න ඕනේ. ඒ වෙනවද ඉස්කෝලේ? ඔයලා මේ හැමදාම ඉස්කෝලේ ගියා. හැබැයි එහෙම නොගියත් දොස්තරලා බිහිවිලා නැහැ. වෙලා තියෙනවා. ඉංජිනේරු බිහිවිලා නැහැ. බිහිවිලා තියෙනවා. එකම ටයිම් ටේබල් එකක එකම වෙලාවට එකම ප්‍රශ්න පත්‍රයට එකම හා සමාන උගන්වන ගුරුවරුන්ගෙන් ඉගෙන ෆේල් වෙච්ච කට්ටිය නේ. ආන් ප්‍රශ්නේ. එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ ස්පීඩ් එක හදන්න ඕන. මොන ස්පීඩ්? වේගය ලියන එකේ ස්පීඩ් එක නෙමෙයි. දැන් උදාහරණයකට ඔයගොල්ලෝ දන්නවා බීම් හදනවනේ.
දැන් මල ගෙදරකට මොකද කෝඩියල් කියලා එකක් නේ. ඔයි අර පොඩි බෝතලයක් ගෙනල්ලා කහපාට වගේ එකක්. වතුර ගැලුමකට විතර වගේ දාලා තව තව එක එක කැලියන් ආස කැලිය ඒවා මේවා දාලා වතුර දාලා ලොකුවට ලොකු කරගන්නේ. අතන තියෙන්නේ මොකද්ද? ස්පීඩ් එක. ආන් ඒ වගේ මේ ළමයි මොකද කරන්නේ? ස්පීඩ් එකෙන් ඒව හදන්න පුළුවන්. හැබැයි වැඩේ තියෙන්නේ එහෙනම් පෙල්ලෙන්නේ. ආන් ඒකට බුදුරජාණන් වහන්සේ කතාවට නැතත් මහා ලොකුවට හිතුවේ නැතත් පොඩ්ඩක් හිතලා බලන්න. දැන් අපිට එහෙම වෙයිද? එහෙම වෙන්නේ නැහැ. ඇයි? අදිසාන්ද්‍රණයකින් අපි උගන්වලා නැහැ. හොඳට ළමයට උගන්වනවා කියන්නේ අදිසාන්ද්‍ර මරක බෝතල අදිසාන්ද්‍රණයේ බෝතලයක් වගේ එකක් තමයි ඒක. අදිසාන්ද්‍ර බෝතලයක් ගන්න දැම්මම තවත් එක දාලා වැඩි කරලා හදාගන්න පුළුවන්. හැබැයි අපිට එහෙම මේ අදිසාන්ද්‍ර මාත්‍රකින් ඉගෙනුවට දැන් ළමයින්ට මතක හිටින්නේ නැහැ. එහෙම නැත්නම් ඒක ධාරණය කරගන්නත් අමාරුයි. අද කියලා හදනවා එහෙම ළමෙක් හදාගන්න විදිය. අදිසාන්ද්‍රණය වගේ පොඩි කාලයනේ දින කරගන්න. දවස් වලින් බැලුව පොඩි කාලයි. පැය වලින් බැලුව 15000 ගානයි. අවුරුද්දට හැරි බැලුවොත් ඇත්තටම අවුරුදු වලින් බෙදුවොත් ඔය අවුරුදු 13ටම ඉගෙනගෙන තියෙන අවුරුද්දේ මාස 5ක් විතර. එහෙම කළ දොස්තරලා බිහි කරනවා. එහෙම කළ ඉංජිනේරු බිහි කරනවා. හැබැයි එහෙනම් ලේසියෙන් ඉංජිනේරුවෙක් බිහි කරන්න ලේසියෙන් දොස්තර කෙනෙක් බිහි කරන්න ඕනේ නම් මොකද කරන්න ඕනේ? හොඳට මතක තියාගන්න. දැන් අරන් බලන්න ගෙදරක 4:00 ඉඳන් 5:00 වෙනකොට කොල්ල බලන්නකො කොහෙද ඉන්නේ කියලා. හෑන්ඩ් ෆෝන් එකක් අරන් කොයි වෙලාවෙත් උඩට යනවා. කෙල්ල කාමරේ දොර වහගෙන ඇඳ උඩ ඉඳන් පල්ලෙහාට යනවා. ඇහුවොත් YouTube එකේලු අධ්‍යාපන වැඩ හොයනවලු. කනගාටුවෙන් වුණත් මේක කියන්න වෙනවා පින්වත්නි. ලංකාවේ දැනට තියෙනවා බාලිකාවල එහෙම නැත්නම් 9 වසරේ අවුරුදු කීයද? 16. ගෑනු ළමයි 22ක් ප්‍රෙග්නන්ට්ලු. බබාලා හම්බෙන්නේ ඉන්නවා. හොයලා බැලුවාම එක්කෝ ඒ ළමයින්ගේ අම්මා නැහැ. එක්කෝ ඒ ළමයින්ගේ තාත්තා නැහැ. එක්කෝ ඒ ළමයින්ගේ දෙන්නම නැහැ. නැත්තම් හිටියත් නෑ වගේ තමයි. එක්කෝ අම්මයි තාත්තයි දෙන්නම හිටියත් නෑ වගේ තමයි. අන්න ඒ වචනේ තියෙනවා අපිට ඉගෙන ගන්න ලොකු දෙයක්. ඇයි? දැන් ඔය ඇත්තෝ හිතාගෙන ඉන්නේ 1500ට එහෙට කලින් මේ හෑන්ඩ් ෆෝන් එක එන්න කලින් දැන් මේ ළමයින්ගේ දිහා බලන්න. නලව ගන්න දෙන්න වෙලක් තියෙන ෆෝන් එක. එහෙම දීලා ඌට උගන්වන්න හදනවා සල්ලිකාරයෙක් කරලා. හැබැයි වස්තුව කියන එක නැහැ. මොකද එහෙනම් වස්තුව කියන්නේ? ඔය ඇත්තෝ හිතන් ඉන්නේ මේ ගමේ ඔය පවුලේ ළමයි වෙනුවෙන් වීදම් මේ වැය කරනවද මේ වෙලාවක්? ඔව් අපේ හැමෝටම ළමයි වෙනුවෙන් තමයි ඔක්කොම. මං අහන්නේ අම්මයි තාත්තයි හම්බ කරන් ඉන එකයි. අම්මයි තාත්තයි හම්බ කරන සේරම සල්ලි ටික වීදම් කරන එකයි. ඒක පන්ති ගානේ දැන් යන එකයි කියන්නේ මම මේ කතා කරන්නේ. ඒ ළමයි එකට ඉන්නවද වෙලාවක්? මට මතකයි අපි පුංචි කාලේ සාත්තර කියලා දෙනවා. කතන්දර තේරවිලි කතන්දර. දැන් ඉන්නවද මේ රද්දේ කොට මේ ළමයේ කුකුල එහෙම තියාගෙන කතන්දර කියලා දෙනවා. තේරවිලි කියලා දෙනවා. ආදරය එහෙම නැත්නම් ධනය හදන්නේ එහෙමයි. දැන් ඔය හිතාගෙන මේ දවසේ 4 සිට රාත් 10 කියන්නේ ළමයින්ට තියෙන කාලයක්. අම්මගෙන් තාත්තගෙන් ආදරය හොයාගන්න. අම්මගෙන් තාත්තගෙන් දැනුම හොයාගන්න. මොකද අවුරුදු 13ටම ඉස්කෝලේ උගන්වන්නේ අවුරුද්දක මාස 5ක් විතර. එකම පේපර් ලියන්නේ. එකම වෙලාවට ලියන්නේ එකම ජාතියේ ගුරුවරු උගන්වන්නේ එකම මතක සටහනක් විතරයි ඕනේ. හැබැයි එහෙමවත් මතක තියාගන්න බෑ ඔළුව විකල් වෙලා.
හැබැයි ඉස්සර කට්ටිය හැදුවා හොඳට විකාල්. බලන්න ඉස්සර කාලේ ඕන තරම් වගාවල් තිබ්බා. කුසි පරිේශන ආයතන නැහැ. දැන් ඕන තරම් කුසි පරිේශන ආයතන තියෙනවා වගාවල් නැහැ. ඕන තරම් ඉංජිනේරු පීඨ තියෙනවා ගොඩනැගිල්ලක් හදාගන්න ගියාම අවුරුදු ගාණක් හදනවා. හැබැයි ඒ කාලේ ගුරු ඉංජිනේරු පීඨ නැහැ. ආස උසට දාගම හදනවා. හිතෙන්නේ නැහැ මොකක්වත්. මතක තියාගන්න. ඒ කාලේ සාලේ දිහා බැලුවාම තාත්තා එන ඕන් එක වලක් තිබ්බා. ඒ වලේ මහා ඉබ්බෙක් ඉන්නවා. වලේ වතුර හිඳිල් කෑමක් නැහැ. ඉබ්බට වෙන තැනකට යන්න විදියක් නැහැ. ඉතින් ළමයින්ට හරි සතුටු. ඔය ෆෝන් එකේ උඩට ගිහිල්ලා බලලා ඔළුවේ යම් යම් ආසාවල් එක විකෘති මනසක් හදාගන්නවට වඩා ලෙංගතුකමක් හදාගන්න පුළුවන්. දසර ගෝල කියනෝනේ ටක් ගානව, ටික් ගානව, ටිකක් කනව, දොර වහනව, අමල් බිසු එන්නද හිතට ගමවක්වත්. දැන් උඩට යනවා පල්ලෙහාට යනවා. උඩට යනවා පල්ලෙහාට යනවා. ඉබ්බෙක් හිටියා වලගාව ඌට කන්න යන්න විදියක් නැහැ. කොක්කු දෙන්නෙක් අරන් ඇවිල්ලා කෝට් එක එල්ලියන් කියලා කිව්වා. තාත්තා කියන්නේ. එතකොට ඉබ්බ දෙන්නත් එක්ක ඉබ්බ දෙන්නගේ කටේ තියෙන කෝටුවේ නෑ කොක්කු දෙන්නගේ කටේ තියෙන කෝටුවේ ඉබ්බෙක් කෙල්ලා ඕන් යන උඩින් පිහාඹ කියලා තාත්තා පිහාඹලක් පෙන්නනවා. නාට්‍යයක් වගේ. ඒ පස්සෙන් අයියා පිහාඹනෝ අයියා පස්සෙන් අක්කා පිහාඹනෝ අක්කා පස්සෙන් මල්ලි පිහාඹනෝ. සාලේ වටේ පිහාඹනෝ. ඊට පස්සේ පිහාඹගෙන ගිහිල්ලා ඉබ්බ කෝට්ටෙන් අතෑරුණා කියලා තාත්තා කියපු ගමන් අම්මා කියනවා ඉබ්බා දැම්ම බිමට දාන්න එපා. ඇයි? පරිප්පු ටික තාම ලිපේ. නැද්ද? ඇයි? ඒ කියන්නේ ගෙදර අම්මා තාම උයනකුණුත් මේ ළමයි ටික ඇඩ්ජස්ට්මන්ට් කරගෙන තාත්තා ඇදගෙන එනවා. අම්මත් එක්ක සතුටු නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? තාත්තා ඇවිල්ලා එක තැනක අම්මා ඇවිල්ලා තව තැනක ඒක දැකපු ළමයි ෆෝන් එකේමයි. හොඳ නරක කියලා දෙන කවුරුත් ඉන්නවා. එහෙම පවුලක ගෑනු ළමෙක් හිටියා නම් පුදුමයි අවුරුදු 14ක් හිටියා. ප්‍රෙග්නන්ට් වෙන්න හරි. හැබැයි ඒ කරලා දුවන් ඇවිල්ලා අහනවා අපේ හඳුරුවෝ කෙල්ල කියන එක අහන්නේ නැහැ නේ. කොලාරි දුවක් කාරයි. ඇයි? ගෙදර කතාවක් කිව්වද? නිකන්වත් උගේ දිහා හැරලා බැලුවද? පාඩම් කරපාන් දොස්තර කෙනෙක් වියන් සල්ලි හොයපාන්. ඇයි? ඉබ්බ වැටුණාට පස්සේ ඒ විතරක් නෙමෙයි. කතාවෙන් සුන්දර කරලා මනස හදනවා විතරක් නෙමෙයි. මොලේ කලම්බලා මේ මොලේ එහෙට මෙහෙට කරකවලා අලුත් හොයා ගැනීම ಗುಣධර්ම සමග මේ හිත ආදරෙන් වෙනස් කරා. නේ? අහලා තින්නේ තේරෙවිලි. අත්තක් උඩ ඒක නම් දන්න බුම්මාගෙන. ඔව් ඉතින් බුම්මාගෙන කටුරෙද්දක් පෙරවන් ඉන්නවනේ වෙන එදාක් නම් දන්නේ නැහැ. ඒ කාලේ මටත් මතකයි අපේ අම්මලා තාත්තලා තහපු කතාවක්. ඉංග්‍රීසි හොඩිය මේ පැත්තේ කීයක් තියෙනවද අකුරු? ඇබද? ඉංග්‍රීසි හොඩිය අකුරු කීයක් තියෙනවද? 40 නේ? 26යිද? එහෙනම් වෙන්නේ ඉතින් මම නම් දන්නේ නැහැ කියන්නේ. හරි අපි හිතමු 26යි කියලා. ඒක අපි පිළිවෙලට ලිව්වෝති. ඒ ගාවට තියෙන මොකද්ද? B. B ගාවට මොකක්ද තියෙන්නේ? B ගාවට තියෙන්නේ C. ඒ ගාවට B නම්. B ගාවට C නම්. E ගාවට මොකක්ද තියෙන්නේ? ඈ? D.
A ගාවට B නම් B ගාවට C නම් ඊගාට මොකද කිව්වේ? එපාර කවුරු කතා කරන්නේ නැහැ. හරි. A ගාවට B නම් B ගාවට C නම් ඊගාවට දෙන්න එපා. F නැත්. කියලා බලමු. A B C D E ඊගාවට දෙන්න F නේ. නැද්ද? මොලේ කලම්බනවා අම්මයි තාත්තයි. කතන්දරේ කියලා තේරවිල්ලක් කියලා ಗುಣධර්ම ටික ටික වර්ධනය කරන්න පුළුවන්. පුත්තාවත්තු මනුස්සානංති මනුස්සෙක් හදන්න යෝනි. දැන් හදන්නේ මොකද? සල්ලි කාරයෙක්. මතක තියාගන්න පින්වත්නි සල්ලි කාරයෙක් හැදුවොත් වෙන දේ තමයි කතා කරන්න යන්නේ. ඒ විතරක් නෙමෙයි. යම් කිසි විදියකින් හරි තව එකක් තව එකක් ඔය වගේ මං ගාව තියෙන ඕන තරම් හරි කොළඹ තියෙන කොයි පැත්තේද මේ පැත්තේ මේ පැත්තේ වම් පැත්තේ හරි කොළඹ තියෙනවා වම් පැත්තේ ගාල්ල තියෙනවා දකුණු අත පැත්තේ යම් කිසි කෙනෙක් හිතමුකෝ මාදින් ගාල්ල මිනිස්සනේ ඒක නිසා ගාල්ල පැත්තට යනවා කියලා හිතන්නකෝ. දැන් ඕන රද්දෙකුට ඉඳන් අපි යනවා ගාල්ල. ඉස්සෙල්ලාම හම්බෙන්නේ මොකද්ද? රද්දෙකුට ඉඳන් වෙනවා වාද්දුව හම්බෙනවා කළුතර හම්බෙනවා. ළඟම තියෙන ටවුන් එක මොකද්ද? කළුතර. කළුතර තියෙන විශේෂත්වය මොකද්ද? කළුතර කියපුවා මතක් වෙන මොකද්ද? බෝධිය. කළුතර බෝධිය මතක් වෙනවා. හරි මට කියන්නේ ගෙදර යනවා කියලා හිතන්නකෝ අපි ගෙදර. යනවා දීපොන් සාමුදුල්ලා ගෙදර. කවුරු හරි කාර් එකක හරි බස් එකක යනවා කියලා හිතන්නකෝ. කාර් එකේ හරි බස් එකේ හරි යනවා නම් ගාල්ල දිහා යනකොට මං අහන්නේ කාර් එකේ හරි බස් එකේ හරි යනකොට වම් පැත්තේ ඉන්න කෙනාට කළුතර බෝධියේ කොත පේන්නේ මොන පැත්තේද? වම් පැත්තේ. දකුණු පැත්තේ. අයහන. වාද්දුව පැත්තේ සිට ගාල්ල පැත්ත දක්වා යනකම් යම් කිසි විදියකින් යනකොට වම් පැත්ත ඒකේ ඇතුලේ ඉන්න කෙනෙකුට කළුතර බෝධිය පේන්නේ එහෙම නැත්නම් කළුතර බෝධියේ කොත පේන්නේ කොයි පැත්තේද? කළුතර බෝධිය කොත පේන්නේ කොයිද? වම් පැත්තේ. අම්මයි තාත්තයි කතන්දර කිව්වේ නේ. එහෙනම් මොන ලෝකෙද මොන භෝග හේද කොටක් තියෙන්නේ? මම කළුතර බෝධියේ කොත තියෙන්නේ කොහේද? මොන පැත්තේද? දකුණු පැත්තේ. වම් පැත්තේ. බෝධියේ කොහෙද බං? කොත් චෛත්‍යයේ කොත තියෙන්න පුළුවන්. අන්න ඒක නිසා හොඳට මතක තියාගන්න පින්වත්නි. අපිට යම් කිසි තැනක වැරදුනාද? අපි හදන්න ඕනේ සල්ලිකාරයෝද ධනවත්තුද? දහම් පාසලට ළමෙක් එවන්න ඕනෙම නැහැ. ඇයි? අපිට ඕනේ සල්ලිකාරයෝ. කාට හරි හිතෙනවා නම් අනේ අපිද මේ පවුලේ ඇත්තෝ වගේ මිය පරලොව යනවාමයි. අපිටද පින් ඕන වෙනවාමයි. අපිද ලෙඩ දුකකට මුහුණ දෙනවාමයි. ඒ වෙලාවට වතුර ටිකක් හරි ඕනේමයි. බෙහෙත් ටිකක්වත් අරන් දෙන්න මොකෙක් හරි ඕනේමයි. මාර වැඩේ කියන්නේ ඒ වෙන ටික වෙනවා කියලා දැන සල්ලිකාරයෝ හදන්න හදපු අම්මලා තාත්තලා පන්සලට එනවනේ කෙල්ලයි කොල්ලයි කියන දේ අහන්නේ නැහැ.
ඌට කතන්දරයක් කිව්වේ නැහැ. ಗುಣධර්ම කියලා දුන්නෙත් නැහැ. පාඩම් කරපාන් සල්ලි හොයපාම්ම කිව්වා. බැරි වෙනකොට ඇවිල්ලා කියනවා මොකෝ ළමයි සලකන්නේ. ඒක තමයි පින්වත්නි තියෙන කතාව. ඒක නිසා ආංගද බුදුරජාණන් වහන්සේගේ මාතෘකාවක් යොදාගත්තා පුත්තා වත්තු මනුස්සානං තී කිය. එහෙනම් අපි මොකක් කරන්න ඕනද? හදන්න ඕනව තියෙන්නේ වස්තුවක් වගේ පුතෙක් හරි දුවෙක් හරි. නැත්තම් අර විදියට සල්ලි හදන්න ගිහිල්ලා සල්ලිකාරය හොයන්න ගියාම පරණ ගාතාවක් බණ පොතේ තියෙනවා. මොකද්ද? නෙලන්නට ගිහින් පළවැල් මම එහෙම කියන්නේ මොකද දන්නවද? මේ රද්දගොඩ මිනිස්සු සින්දු අහන්නේ. ඔව් බණනේ දන්නේ. නෙලන්නට ගිහින් පළවැල් ගෙනෙන්නම් ඉතින් බරටම රූකාන්ත මහත්තයා කියපු කතාවක්. ඒකේ කියනවා සත්මහල් පියුම් බැසගෙන එනකොට මල් මෙහි පර වෙලා සල්ලිම හොයලා. ඉතින් ඒක නිසා අන්න ඒ වගේ මෙන්න මේ වාක්‍ය තියෙනවා. ඉතින් අද මේ නිවසෙත් අපි සතුටටපත් වෙන්න පුළුවන් තැනක් තියෙනවා. ඇයි? කෙනෙක් මිය පරලෝ ගියාම අපි දන්නවා එදා ඒ රජගහනුවර සේනානි බිම්බිසාර රජුරෝ තමයි මේ ගෞතම බුදු ශාසනයේ පළවෙනි ආරාම පූජාව පූජා කරේ වේළුවනාරාම පූජාව. ඒ පූජාව කරලා ඉතාමත්ම සතුටින් ගෙදර ගිහිලා නිදාගෙන ඉන්න අතරේදී මීට ඉහත ආත්මවල වල ඉඳලා කල්ප 92ක් තිස්සේ පින් බලාපොරොත්තුෙන් හිටපු ඥාතීන්ට පින් අනුමෝදන් කරපු නැති නිසා ඒගොල්ලෝ ආයාචනා සරපුවෙන් විලාප හඬින් ඉල්ලලා හිටියා පින්. ඊවල වල එළ බඩු පෙරළුවා. ඒ වගේ දේවල් පෙන්නවා. ඒකට බියක් හටගත්ත බිම්බිසාර රජු බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා අහනවා ඊයරෑ මට මෙහෙම නිදා ගන්න හම්බුන්නේ නැහැ. මට මෙන්න මේ වගේ දේවල් පෙන්නුණා. ඇයි? මගේ රාජ්‍යයට කරදරයක්ද? ගින්නින් වතුරෙන් එහෙම නැත්තම් විනාශ වෙනවද? කවුරුත් යටත් කරගන්නවද? ඔය වගේ ප්‍රශ්න රාශියක් අහන වෙලාවේ ආන්න එහෙම වෙලාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරා නෑ මේ වගේ වර්ග පරම්පරාවේ කට්ටිය මේ පරිලෝක ගිහින් ඉන්නවා. ඕ පින් කරගත්තට පින් අනුමෝදන් කරේ නෑ. ඒක නිසා පින් අනුමෝදන් කරන්නට ඕනේ කියලා. අන්න ඒ වෙලාවේ තමයි එහෙනම් ප්‍රශ්නයක් නෑ දිනුව තවත් ඉන්නට කියලා අදහස් කරන්නේ. ඒ සියලු භික්ෂුන් වහන්සේලා 1000ක් ළමක් ගෙන්නගෙන පින් දහම් කටයුතු ඉෂ්ට සිද්ධ කරලා දානෙ පූජා කරලා පින් අනුමෝදන් කරන්නට යෙදුණා. ඒ විදියට මියගිය ඥාතින්ට පින් අනුමෝදන් කරන්නේ සත්පුරුෂයන් කියලාත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඉතින් අද මේ විදියට මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ කරුණා උපාසක මාතාවටත් ඒ පවුලේ මියගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරන්නට තමයි මේ ධර්ම දේශනාව පවත්වන්නේ. ඉතින් හත් දවස් දානකදී අපි බලවලදී විශේෂයෙන් සඳහන් කරනවා එදා සිකී කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ බුදුරජාණන් වහන්සේට ඒ දානමාන දුන්නේ තමන්ගේ පියාණන්. ඉතින් පියාගේ අදහස තිබ්බේ යාට විතරයි දන් දෙන්න ඕනේ කියන එක. හැබැයි එයාගේ තවත් හිටපු සහෝදරයෝ සුළු මවගේ වෙන්න පුළුවන්. ඒ වගේ හිටපු සහෝදර කුමාරවරු තුන්දෙනෙක් රජකම් කරන ප්‍රාදේශීය වශයෙන් ඒගොල්ලොන්ට දෝනකම තිබ්බා මේ විදිහට පින් දහම් කටයුතු කරන්න බුදුරජාණන් වහන්සේලා දානමාන කටයුතු දෙන්න. අන්න ඒ වෙලාව රජතුමාගෙන් ඉල්ලා සිටීමක් කරා අපිට අනිවාර්යෙන් පින් මේ වගේ දානමාන කටයුතු දෙන්න. එලා හඳුරු බන්දු රජතුමා මට හරියටම ඒ විදිහට ඒ රජතුමා කිව්වේ නෑ මම ඉක්මනට මැරෙයි එහෙනම් මං දෙන්නම්. හැබැයි ඒ වෙලාවේ ඒ කුමාරවරු කිව්වා නෑ එහෙම කියන්න බෑ අපි දන්නේ නෑ කවුද අපිත් ඊට කලින් මැරෙන්න පුළුවන් කමක් තියෙනවා එහෙනම් අපිටත් අවස්ථාවක් දෙන්න කියලා. අන්න එහෙම අවස්ථාවක් දෙන්න කියලා කියපු වෙලාවේ ඒගොල්ලන්ටත් අවස්ථාවක් දෙනවා මේ විදිහට පින් දහම් කටයුතු ඉෂ්ට සිද්ධ කරගෙන යන්නට. අන්න එහෙම පින් කරන්න අවස්ථාවක් දෙන වෙලාවේ රාජකුමාරවරු තුන් දෙනාටම හැබැයි තියෙන එකම ස්ටෝස් එකක් එහෙම නැත්නම් එකම ගබඩාවක් තියෙන්නේ. ආන්ගේ ගබඩාවෙන් ඒ දානය සඳහා වියදම් කරන්නට එහෙම නැත්නම් ඒ දාන කටයුතු මාන කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නට
පත් කරගන්නවා දාන කමිටුවක් එහෙම නැත්නම් දාන සභාපති කෙනෙක් එහෙම නැත්නම් දාන සහාය කටයුතු කරන දාන සහායක තුමෙකුට බාර දෙනවා. කොහොමද අද කාලේ වගේ තමයි මේ කාලෙත් සමහර දේවල්. ඉතින් ඒ කටයුත්ත බාර දුන්නු කෙනා මොකද තමන්ගේ පවුලේ දුවියත් අරගෙන හිතවත්කම් තියාගෙන එකතු කරගෙන තමයි මේ දානමාන කටයුතු ඉෂ්ට සිද්ධ කරන්න ගත්තේ. අන්න එහෙම ඉෂ්ට සිද්ධ කරන්න මේ ගත්තාට පස්සේ ඒ දානමාන කටයුතු සංවිධානය කරන වෙලාවල් වල සමහර විට අපි වුණත් නේද ආමුදුරන්ට කොච්චර දාන දෙන්න තුනා වුණත් ලස්සන කෑමක් රස කෑමක් කැමති කෑමක් තිබ්බොත් හොරෙන් එකක් දෙකක් හිතන කවුරු කට්ලට් කන්න කැමතියි කිය. මොකද කරන්නේ? කන්න කැමති කෙනෙක් නම් ආමුදුරන්ට දෙන්නේ ගුණාට කමක් නැහැ. කොන්න ඔය හිමින් එකක් මදි වෙන්නේ නැහැ. ඕන තරම් තියෙනවා. මොකද ගන්න එකක් දෙකක් හිමින් කටේ දාගන්න පුළුවන්. ඉතින් අන්නේ විදිහට එහෙම ආහාර වළඳලා ඒ පාප කර්මයට අපාගත වෙලා ඔවුන් පින් බලාපොරොත්තුෙන් ඉන්න තැන්වල දැන් ඉන්නවා. ඔවුන්ට පින් අනුමෝදන් කරන්නට ඕන. ඒ අන්නේ දාන ඒ ගබඩාව බාර දීලා දාන සංවිධායකකමට පත් කරපු කට්ටිය ඒ පත් කර අර රාජකුමාරවරු තුන් දෙනා එක්කෙනෙක් ආන් එයාගේ පරම්පරාවේ කට්ටිය තමයි මේ විදිහට මේ අපි දන්නවා මේක බුද්ධ ශාසනයේ මේ මහා භද්‍ර කල්පයේ තුල බුදුහාමුදුරු පහ පාල වෙනවා. කකුසඳ, කොණාගම, කාශ්‍යප, ගෞතම, මච්චු. දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ ගාව ඉන්නේ මේ ඥාති පිරිස කකුසඳ බුදුරජාණන් වහන්සේ ගාවට ගියා. පින් ඉල්ලුවාම දෙන්න කිවිදියක් නැහැ. කෙනෙක් ඒගොල්ලෝගේ වර්ග පරම්පරාවේ කෙනෙක් පින්දහම් කටයුතු කරන තැනක නැහැ. ඒ වගේම තමයි කොණාගම බුදුරජාණන් වහන්සේ ගාවටත් ගියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගාවටත් ගියා. ගන්න පුළුවන් වුණේ. අන්න ඒ වෙලාවේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරන්නේ ගෞතම කියලා බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඉස්සරහට පහළ වෙනවා. ආන් යාගෙන් දන් ඉල්ල ගන්න. එතකොට ඕගොල්ලෝගේ කෙනෙක් රජකම් කරනවා කියලා. මෙන්න මේ විදිහට ඒ දාන සහායකතුමා තමයි මේ සේනානි බිම්බිසාර රජුම හැටියට ඉපදිලා තිබ්බේ. ඉතින් ඒ විතරක් නෙවෙයි රාජකුමාරයෝ තුන් දෙනාද ඒ වෙනකොට නදී කාශ්‍යප, ගයා කාශ්‍යප, පූර්වේල් කාශ්‍යප කියලා ඒ ධර්මානුකූලව ජීවත් වෙන එහෙම නැත්නම් ආගමික අදහස් කරගෙන හිටපු තුන් දෙනෙක් හිටියා. අවසානයේ ඒ තුන් දෙනාද ධර්මයට කැමති කරවගෙන මහාන කරවගෙන රහත් භාවයක් ලැබලා දීලා ඒ ධර්මයේ කියලා දීලා ඒ තත්ත්වයන්ටපත් වෙන්නට දීලා ඕන්ද සමග තමයි මෙන්න මේ විදියට මේ නිවසට වැඩම කළා මේ විදියට දාන කටයුතු ඉෂ්ට සිද්ධ කරලා මේ පින් අනුමෝදන් කිරීමේ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නට ගත්තා. ඉතින් අන්න ඒක නිසා ඒ විදියට තමයි දැන් අපිද මේ ආකාරයට බෞද්ධයන් හැටියට ඒ විදිහේ ධර්ම දේශනාවල් පවත්වලා දානමාන කටයුතු ඉෂ්ට සිද්ධ කරලා මේ විදියට මේ පින් අනුමෝදන් කරන්නට යෙදෙන්නේ. ඒක කොහොම වුණත් පින්වත්නි වට කියන්න තියෙන්නේ අපි හදන්න ඕනේ හොඳ මිනිස්සුયો වස්තුන් වගේ ළමයි. මනුස්සකම් තියෙන ළමයි. ඒකට හොඳම තෝතැන්න තමයි බුදුදහම. අපි ඉස්සර කාලේ ලොකු දේවල් ගැන කිය උදම්මනාන කතා කරාට ඉස්සර කාලේ අපි දිනුනුයි කී කතා කරාට ඉස්සර කාලේ මිනිස්සු ගාව අපිට වඩා බුද්ධ ආගම තිබ්බා කියලා අපි කතා කරාට අපි කවුරුවත් එක අනිත් පැත්තට හරවන්න උත්සාහ කරන්නේ නැහැ. හිතින් හිත දියුණු කරලා නිවන් දකින්න උත්සාහ කරන නිසා ප්‍රායෝගික ජීවිතයට එකතු කරගෙන ප්‍රායෝගිකව සිල් රැකලා ප්‍රායෝගික වේග ආරක්ෂා කරගෙන ගුණධම් ප්‍රායෝගික ජීවිතයට එකතු කරගෙන යන්න බලන්නේ නැහැ. කැම පෙට්ටියට පොඩි කාට කැම ටිකක් දාලා කියන්නේ ඔබ අද තියෙන කැම ටික රහයි කාපන් තනියි. ඉතින් එහෙම උගන්වපු අපිට වයසට යනකොට කැම බලාපොරොත්තු වෙන එක වැරදි. ඇයි? ඔවුන්ට අපි කිව්වේ උඹ පුතේ කාපන් තනියි. ඉතින් ඒක නිසා එයාද මේ රටාව තුල එකම විද්‍යාවකට ඉගෙනගෙන දොස්තර කෙනෙක් නෙවෙයි ඉංජිනේරුවෙක් නෙවෙයි මොකෙක් වුණත් හම්බුනාම උකන්නේ තනියෙන් තමයි. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ කියපු වචනයක් තියෙනවා පටිසෝතගාමි පස්සට යන්න කියන. පස්සට යන්න කියන වෙන විදිහකට. අනිත් පැත්තට. අපිට වැරදුනේ අපි කාසි වලට යට වුණා. සියලු අවශ්‍යතාවයන් වල වටිනාකම සල්ලි වලින්ම ඉන්න පටන් ගත්තා. දැන් සල්ලි වලට දැන් අවශ්‍යතාවය යට ගිහිල්ලා සල්ලි උඩ ඇවිල්ලා. ගුණපත් යහපත්කම් යට ගිහිල්ලා සල්ලි උඩ ඇවිල්ලා. යුතුයකම් දෙමව්පිය සහෝදර සහෝදරියෝ ගුරුවරු අඳුරන්නේ නැති මට්ටමට සල්ලි උඩ ගිහිල්ලා. හැබැයි අපි සල්ලිකාරයෝ හදන ගමන්
ගුණවත්තු ලෝකයේ හොයනවා. ඒක නිසා මගේ යෝජනාව තමයි හදලා තිනවා පන්සලේ දහම් පාසලක් ගුණවත්තු හදන්න පුළුවන් තරම් මේ මම දැකලා තිනවා මේ පරේ එහාට මෙහෙට යනකොට දහම් පාසල් නොවන ළමයි ඕන තරම් ඉන්න බව. ඉතින් ඒක නිසා ගුණවත් යහපත් ළමයෙක් හදන්නට ඒක වස්තුවක් වෙන්නේ එතකොට. අපිට හොඳ නිින්දක් ගන්න නම් දැන් හිතන්න සල්ලිකාරයෙක් පස්සේ ගියා වුණත් දොස්තර කෙනෙක් කරලා පුතා හැදුවා වුණත් එයාගේ අවසනාවකට ගණිකාවකට එයා කැමති වුණා නම් එයා සල්ලි වීදම් කරලා ඔයාට ඇඳ ලක්ෂ ගණක් වුණාට මෙට්ටේ ලක්ෂ ගණක් වුණාට කොට්ටේ ලක්ෂ ගණක් වුණාට සම්පූර්ණ වටිනාකම ලක්ෂ 1.5 වුණත් නිින්දක් නැත්තම් ධනයක් අපි ඕගොල්ලෝ උපයගෙන නැහැ. සල්ලිකාරයෝ විතරයි හදලා තියෙන්නේ. හැබැයි අවසානයේ මතක තියාගන්න ලෙඩ වෙනවාමයි. එකතෙන් වෙනවාමයි. පිළිසරණක් ඕන වෙනවාමයි. ඒක නිසා ඒකට ඕන වෙන්නේ වස්තුවක් මිසක් සල්ලිකාරයෙක් නොවන බව. ඒක නිසා අද මේ ධර්ම දේශනාව පැවැත්වුවේ විශේෂයෙන්ම ඒ කරුණම් මට වස්තුවක් හදාගෙන තිබුණා සල්ලිකාරවන්ට වැඩි. ඒක නිසා යන ගමන හරියට යන්න තිබුණා. මේක සුගතිය ලෝකයක්, මනුෂ්‍ය ලෝකයේ අපි යන්නේ ඊගාවට මහගෙදර වගේ කියලා බුදුහාමුදුරු දේශනා කරේ සතර අපාය. අපායේ ගිහින් දුක් විඳ ඉන්නවාට වඩා මේ ගමන ඉවර කරන්නට හරි එහෙම නැත්නම් හොඳ තැනක උපදින්නට හරි ඕන කරන්නේ සල්ලිකාරයෙක් නෙමෙයි වස්තුවක් වගේ කියන එක මතක තියාගන්න. ඉතින් ඒක නිසා අද මේ සියලු ඇත්තන් මේ විදිහට මේ ධර්ම දේශනාවට සවන් දුන්නා. යම් කිසි විදිහකින් ජීවිතයට එක දෙයක් හරි ඉගෙන ගත්තා නම් මේකෙන් ඇති වෙන්නව මේ අලාම කුසල ශක්තියන් විශේෂයෙන්ම මේ පරිලෝකීය සඳහන් නම් සඳහන් කරගත්තන්ට අපි අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා කියලා හිතේ තියාගෙන කවුරුත් එක්ක මම මේ ගාතාවන් කියමු.